පසුගිය දින 12ක කාලය තුළ ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් ඉරානයේ පුද්ගලයන් 606 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කර තිබේ. මියගිය අය අතර ගැබිණි කාන්තාවන් 2 දෙනෙකු ඇතුළු කාන්තාවන් 49 දෙනෙකු සිටින බවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සමාජිකින් 5 දෙනෙකු සිටින බවත් වාර්තා වේ. මේ අතර ඊශ්‍රායලයේ ප්‍රහාර හේතුවෙන් ඉරානයේ පුද්ගලයන් 5330 දෙනෙකු තුවාල ලබා ඇති අතර 971 දෙනෙකු තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබන බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. තුවාල ලැබුවන් අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සමාජිකයින් 20 දෙනෙකු සිටී. මීට අමතරව ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබුවන් අතර 687 දෙනෙකු සැත්කම් සඳහා භාජනය කර ඇති බවයි සඳහන් වෙන්නේ. දින කිහිපයක සිට පැවති ඉරාන ඊශ්‍රායල් යුද තත්ත්වයේ පසුගිය ඉරිදා දින සිට උත්සන්න විය. ඒ ඇමරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික බලාගාර 3කට ප්‍රහාර එල්ල කිරීමෙන් පසුය. ඉන්පසු ඉරානය විසින් කටාර්හි පිහිටි ඇමරිකානු හමුදා කඳවුරකට සහ ඉරාකයේ පිහිටි ඇමරිකානු කඳවුරකට සඳුදා දින මිසයිල ප්‍රහාර එල්ල කරනු ලැබීය. ඉන්පසු අඟහරුවාදා දිනේදී ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණි. ඒ දැඩි කොන්දේසි මතය ජූනි 13 වන දින ආරම්භ වූ ඉරාන ඊශ්‍රායල් යුද්ධය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හඳුන්වනු ලැබුවේ දින 12ක යුද්ධය යනුවෙනි.